නමුත් මොකද වුනේ? මේ පොල්ගොල්ලේ තියෙනවා මහවැලියේ දත්ත නලින්ද ජයතිස්ස ඇමතිතුමා ගිහිල්ලා දෙරණට කිව්වා එකම දත්තයක්වත් තිබුණේ නැහැ අපිට පියවර ගන්න කියලා. මෙන්න මිත්‍රවරුනි වෙච්ච දේ. මේ තියෙන්නේ මේ නිල් පාටින් තියෙන්නේ පොල්ගොල්ල ඒ දත්ත මධ්‍යස්ථානයේ මහවැලි ජලාශවල වතුර කොහොමද වර්ධනය වෙන්නේ කියන එක ගැන කරපු අනතුරු ඇඟවීම. කිසිම ආකාරයක පියවරක් ගත්තේ නැහැ. 27 වෙනිදා රෑ 9:05ට කොත්මලේ ජලාශයේ වේලි විවෘත කළා. ගම්පොළ ගෙලිඔය පේරාදෙනිය විනාශ කරගෙන යන ජලකඳ නිකුත් කළා. අනිත් පැත්තේ මොරගහකන්ද අනිත් පැත්තේ රන්දනිකල ජලාශය විවෘත කළා. මයංගනේ විනාශ කළා. ඒක තමයි මේ රතු පාටින් තියෙන්නේ. දැන් මොකද්ද ඉංජිනේරුවෝ කිව්වේ? ඉංජිනේරුවෝ කිව්වා ක්‍රමානුකූලව 27 වෙනිදා උදේ 9 ඉඳන් ජලය නිකුත් කරන්න කියලා. ඒ ජලය නිකුත් කළා නම් 27 වෙනිදා උදේ 9 ඉඳන් මේ ව්‍යසනය ගම්පොළට වෙන්නේ නැහැ. මේ වැස්ස නවත්තන්න බැරි බව ඇත්ත. හැබැයි මේ ව්‍යසනය ගම්පොළට ගෙලිඔයට මහනුවරට වෙන්නේ නැහැ මිත්‍රෝරුනි. උදේ 9 ඉඳන් ක්‍රමානුකූලව ජලය නිකුත් කළා නම් ඒ සියලු දත්ත අපි සතුව තියෙනවා. අපි මේක කිව්වා විතරයි. මම මේක දෙරණට ගිහිල්ලා කිව්වා විතරයි. ඕකව හිරේ දාන්න සාක්කි හදන්න කිව්වා. දැන් ඒ සාක්කි හදාගෙන යනවා අපි ඉදිරියේ ඒවත් එලි කරන්න. ඒක තමයි අනුර කුමාරගේ පිළිතුර මිත්‍රෝරුනි. අපි එතුමට කියනවා මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ කොමිටියක් තියෙනවා. අපේ අනුරාධ ජයරත්න මැතිතුමා ඉන්නවා. අද මේ වෙනකන් මේ කොමිටියට මේ නිලධාරීන් ගෙනල්ලා දත්ත තිබුණද නැද්ද? පොලිස් ඇමතිද වැරද්දුවේ? මහවැලි ඇමතිද වැරද්දුවේ? ජනාධිපතිද වැරද්දුවේ කියලා අද වෙනකන් කියලා නෑ මිත්‍රෝ. පුළුවන් නම් මේව බොරුයි කියලා කියන්නේ. මොකද මේ පළාතේ ඉන්න ඉතාම වැදගත් ඉංජිනේරු මහත්තයෙක් ජනාධිපතිතුමාට ඊමේල් පණිවිඩයකින් මේ සියලු තොරතුරු දැනුම් දුන්න එතුමා මටත් පිටපතක් යවුවා. ඒ පිටපතෙන් තමයි අපි මේක ගත්තේ. හොඳට මතක තියාගන්න මේ මහනුවර ජනතාව ජාති ආගම් කුල ભેදකින් තොරව, පක්ෂ ભેදකින් තොරව දික්ට්වා සුලිකුණාටුවේ වේලි පිළිබඳව තියෙන ක්‍රමෝපායන අවුරුදු 40ක් අත්හදා බලපු කිසිවක් ඉටු කරන්නේ නැතුව බැරි ගායෙන් 27 වෙනිදා මහරෑ තමයි ඔවුන් මේ ආපදා කල්පනාකරන කමිටුව රැස් කළේ. ඒක අඩු ගානේ 26 වෙනිදා රෑ කළා නම් මේ ව්‍යසනේ මහනුවරට එන්නේ නැහැ මිත්‍රෝ. ඒක නිසා ඉතා පැහැදිලිව දික්ට්වා සමූහ ඝාතනයක් පාස්කු ප්‍රහාරය වගේම ඒ පිළිබඳව අනතුරු අඟවල තියෙද්දි පියවර නොගත් ක්‍රියාවලියක් බව බොහොම පැහැදිලිව වගකීමෙන් අපි ප්‍රකාශ කරනවා මිත්‍රෝ. ඒ වගේම මම බොරුවක් කිව්වා නම් දැන් ගිහින් අපහාසයට නඩු දාන්න කියලා මම අනුර කුමාර දිසානායකට කියනවා. කේඩී ලාල්කාන්තට අපි කියනවා. මිත්‍රෝරුනි මේ අයට තමන්ගේ අමාත්‍යාංශ තමන්ගේ ආයතන පිළිබඳව කිසිදු වගකීමක් නැතිකම මේ පාපයයි අද මහනුවර ජනතාව ගෙවමින් ඉන්නේ කියන එක මුලින්ම ප්‍රකාශ කරන්න ඕනේ.